ඔන්න අපි අද එනවා නුවර පැත්තට. නුවරට ඇවිල්ලා අපි යනවා තලාතුවයට. ඒ කියන්නේ නුවර ඉඳන් කිලෝමීටර් 10ක් වගේ තමයි තලාතුවයට යන්න තියෙන්නේ. අක්කර එකමාරක නියම ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ අයිතියයි ඉන්නේ ඉතාලියේ. ඉතින් ඉතාලිය ඉඳන් කතා කරපු ගමන් මම පණිවිඩය බලන්න ආවා. ඉතින් පාර පේනවා ඇති ඔයගලන්ට. ඉතින් ලොකු පාරක් තියෙනවා. නියමයි. ඉතින් පරිසරය හරි ලස්සන වීව් එකක් තියෙනවා. අක්කර එකමාර ඔයගලන්ට බැලුමට පොඩ්ඩක් ගස් කොළන් එහෙම වැවිලා තිනවා. මොකද පහු වෙන්නේ වැහිබර කාලගුණයක් තමයි පහුනේ. දැන් හැබැයි මේ මම වීඩියෝ එක දානකොට මේක සම්පූර්ණයෙන්ම ලස්සනට සුද්ධ කරලා තියෙන. ඉතින් ඒකින්ද ඉඩම බලන්න එනකොට ඔයගලන්ට මීට වැඩිය පැහැදිලිව ලස්සනට පේනවා. ඉතින් අවට පරිසරය කොයි වගේද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම් අයිඩියා එකක් ගන්න. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ තලාතුවේ ටවුන් එක. ඉතින් හරිම ලස්සන ටවුන් එකක්. ලස්සන පැත්තක් ඔයගලන්ට පේනවා ඇති බෝඩ් එකෙත් ගහලා තිබ්බා නුවරට කිලෝමීටර් 10යි කියලා. ඉතින් බලන් ඉන්න සියලු දෙනාම ආයුබෝවන් කියලා සාදරෙන් අපේ සුදුමල්ලි YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ දැන් මේ අක්කර එකමාර කොයි වගේද කියලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ලස්සන වීව් එකක්. ලස්සන මේ අක්කර එකමාර කොටේජ් එකක් ගැවුවම මාර ලස්සනයි. ගියක් ඇදුවොත් සුපිරි නියම පරිසරය. ඉතින් අයිතිකරු කියන්නේ මේ මුළු අක්කර එකමාරම ලක්ෂ 120කට දෙනවා කියලා කියන්නේ. ඉතින් කෙනෙක්ට මිල ගණන් සාකච්ඡා කරගෙන කතා බහ කරලා මිලදී ගන්න පුළුවන්. 0239යි 351යි 562යි 65යි 51 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. දැම්මම අයිතිකරුට කතා කරන්න. මේ ඉඩම ඇතුලේ පොල් ගස් කීපයක් තියෙනවා, කොස් ගස් කීපයක් තියෙනවා, තේක ගස් කීපයක් තියෙනවා. වැඩි අර පේන්නේ ගස් කොළන් වැඩි. මොකද සුද්ධ කරලා නැති හින්දා මේ මං එනකොට සුද්ධ කරලා නැති වුණාට දැන් මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔක්කොම සුද්ධ කරලා ඉවරයි මං හිතන විදිහට. ඒ වගේම ගෙවල් ඉඩම් වාහන ඉක්මනින් විකුණ ගන්න ඕනයි. මේ දැම්ම මට කතා කරන්න. ඔයා ලෝකේ කොයි රටේ හිටියත් 076යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයාගේ ගේත් ඉඩමත් වාහනේත් ඉක්මනින් විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න. ඔයා ලෝකේ කොයි රටේ හිටියත්. ගොඩ දෙනෙක් නුවර පැත්තේ ජීවත් වෙන්න ගොඩක් ආසයි. ඉතින් මේ පණිවිඩය තව කෙනෙක්ව දැනුවත් කරන්න, ෂෙයා කරන්න කාට හරි ලොකු උදව්වක් වෙයි. ඉතින් අයිතිකරු ඉන්නේ ඉතාලියේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම් ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න. channel එක subscribe කරගෙනම මායිකම රැඳිලා ඉන්න කියලා හැමෝටම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න. නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ්, ඩ්‍රීම් වර්ල්ඩ්, ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්තියේ හෝටල්වල නවාතැන් බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්